නැගෙනහිර නව සංවර්ධන ව්‍යාපෘතිවලට ආධාර කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මුන් මහතා කැමැත්ත පළ කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් කාර්යාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මහලේකම්වරයා හමු අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කෙරිනා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා ජනාධිපතිතුමා හමු ප්‍රථම අවස්ථාව මෙයයි. එදී ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන ආර්ථික හා සමාජ තත්ත්වයන් පිළිබඳව මහලේකම්වරයා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය. නැගෙනහිර පළාත ඇතුළුව රට සංවර්ධනය සඳහා රජය ආරම්භ කර ඇති සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව ජනාධිපතිතුමා මහලේකම්වරයා දැනුවත් කළේය. ජගත් සංවිධානය ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ලබා දෙන ආධාර තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව මහලේකම්වරයා පැවසීය. නෝර්වේ රාජ්‍යයේ ජාත්‍යන්තර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය එරික් සෝල්හයිම් මහතාද ජනාධිපතිතුමා හමු විය. රටේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමා අමාත්‍යවරයා සමග කරුණු සාකච්ඡා කළේය. ශ්‍රී ලංකාවට තිරසර සාමයක් උදාවනු දැක්ම අපේක්ෂා බව සෝල්හයිම් මහතා ප්‍රකාශ කළේය. විශේෂ සාම නියෝජිත හැන්සන් බව මහතාද සාකච්ඡාවට එක් විය. මෝල්ටා රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ලෝරන්ස් ගොන්ෂි මහතා සමග ජනාධිපතිතුමා පැවැත් වූ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් අදහස් වමාරු කරගනින. දෙරට අතර වෙළඳ හා සංචාරක බැඳීම තවදුරටත් තර කරගන්නා ආකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡා කරනු ලැබිය. රෝහිත බෝගොල්ලාගම අනුරප්‍රදේශන යාපා සිබී රත්නායක ටීබී ඒකනායක ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරුද ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පාලිත කොහොන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ප්‍රසාද් කාර්යවසම් ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති බර්නාඩ් ගුණතිලක යන මහතුරුද මෙම සාකච්ඡාවලට එක් වූහ.